අයිබෝවන් පාරිස්කුකේ නාරිකාට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුදු සාමය සතුට සෞභාග්‍යවල සුන්දර අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද පාරිස්කුකේ ෆැමිලි එකේ දරුවන්ගේ 150ක ඉවතලා එන මේ කාර්යය සඳහා මේක තමයි ලෝකයේ අංක එකේ බිරියානි එක. මේක තමයි ලෝකයේ අංක එකේ කෙප්ලා 5 ස්ටාර් හොටෙල් වල එහෙම නැත්නම් ග්‍රෑන්ඩ් ෆෙස්ටිවල් වල හදන හොඳ බිරියානි එක. මේක තමයි ඔරිජිනල් බිරියානි එක. අනම්මනම් නෙමෙයි. මේ තමයි බිරියානි ඔරිජිනල් බිරියානි. අපි අද බිරියානි එක හදනවා. ඒකට ගලපන සලාඩ් එක, ඒ වගේම ඒකට එක්ස්ට්‍රා එකතු කරන එග්, ඒ වගේම කොක්ටේල් එක, ඒ වගේම ෆ්‍රයි චිකන් එක සියල්ල අද එක්ක තමයි මේ අපි බිරියානි එක හදන්නේ. සුන්දර පරිසරයක බිරියානි එක හදනවා. මහවැලි ගම් මිටියාවතේ ඉහළ කෙරවලේ අපි මේ සුන්දර පරිසරයේ අපේ දරුවොත් එක්ක අපි අද මේ ග්‍රෑන්ඩ් බිරියානි එක රෙසිපි එක අපි ඔබට කියලා දෙන්න සූදානම්. මහවැලි ගඟට උඩින් මනම්පිටිය ප්‍රදේශයේ තමයි මේ අපූර්ව සුන්දර පාදස් කුකින් ෆැමිලි එක ජීවත් වෙන පරිසරය හම් වෙන්නේ. මේ අපේ පාදස් කුකින් ෆැමිලි එක සුවිශේෂී කාරණාවකට තමයි මේ YouTube නාලිකාව සිද්ධ කරන්නේ. කවදා හරි ලෝකේ ජනප්‍රිය වෙච්ච දවසක අපි ඒ කාරණා මොකද්ද කියලා කියනවා. ෆැමිලි එකේ ඉන්න ළමයි දරුවෝ අපි ෆැමිලි එකේ කට්ටිය 60ක් විතර ඉන්නවා. නමුත් අද දිනේදී අපි 150ක් විතර ප්‍රමාණය මේ කාර්ය තමයි එකතු වෙන්නේ. දිය පාරවල් ගලාගෙන යන, ඒ වගේම සුන්දර වනසතුන් ජීවත් වෙන අපූර්ව සුන්දර පරිසරයක් මේක. විශේෂයෙන්ම ස්වභාවිකම පරිසරයක් මේ කෘත්‍රිම නිර්මාණිත පරිසරයක් නෙමෙයි. අපි ආදරය කරන වනසතුන් බහුලව ජීවත් වෙන ප්‍රදේශයක්. මේ ඇහෙන හඬවල් ස්වභාවික හඬවල්, මේ පරිසරයෙන් ඇහෙන හඬවල් මේ වනසතුන්ගේ ඉතාම සුන්දර පරිසරයක්. සූදානම් මේ සුන්දර පරිසරයේ ඉඳලා ග්‍රෑන්ඩ් බිරියානි එක හදන්න අපි. ඒකේ රෙසිපි එක අපි ඔබට කියලා දෙන්න. අපි හදන ගම අපි රස විඳිනවා. අද අපේ ෆැමිලි එකේ දරුවෝ 40කට ආසන්න පිරිසක් මේ ග්‍රෑන්ඩ් බිරියානි එක. ඒ නිසා අපි ඔබට ආරාධනා කරන එකතු වෙලා ඉන්න කියලා අපිත් එක්ක සූදානම්. අපි මේ සුන්දර පරිසරයේ ඉඳලා මේ දරුවෝ සෙල්ලම් කරන නිදහසේ ඉන්න මේ සුන්දර පරිසරයේ ඉඳලා මේ ග්‍රෑන්ඩ් බිරියානි එක හදන්න. අපි බලමු මේකේ රෙසිපි එක කොහොමද කියලා. මේකට අපි අවශ්‍ය කාරණා ටික මොනවද කියලා අපි බලමු. බලලා අපි සූදානම් අද දිනේදී මේකට අවශ්‍ය ටික ලැහැත්ති කරගන්න. මේ සුන්දර පරිසරයේ දරුවෝ කෙල්ල වලින් ජීවත් වෙන පරිසරය. බලමු අපේ රෙසිපි එක. ග්‍රෑන්ඩ් බිරියානි එක ඔරිජිනල් බිරියානි එක මේක තමයි ලෝකේ යන්නේ 5 ස්ටාර් හොටෙල් වල. ඊට පස්සේ ලෝකේ ෆෙස්ටිවල් වල සම්පූර්ණ බිරියානි එක අපි හදන්න යන්නේ. අලුත් අවුරුද්ද කෑම මේක රසවත් කරන්න ඔබට ගෙදරදී හදා ගන්න පුළුවන් ඔරිජිනල් බිරියානි එක තමයි මේක. අපි දැහැත්තිය අවශ්‍ය කර්මනා ටික පෙන්නන්න මේකට. මුලින්ම අපි මීකිරි යොදා ගන්නවා මේකට. මීකිරි අපි ලීටර් 2ක් තියෙනවා. අපි අද පීනට් බටර් එක අද අපේ පිරිස වැඩි පාදස් කුකේ පැවිලි එකේ. ඊට පස්සේ පීනට් තියෙනවා. ඊට පස්සේ බාස්මති සහල් එක තියෙනවා. අපි කිලෝ 3ක් යොදා ගන්නවා අද දිනේදී. ඊට පස්සේ මේකේ තියෙනවා ආමන්ඩ් සහ වේලි මිදි. ඊට පස්සේ ඩයි මිදි එක තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙන කැෂියු. ඊට පස්සේ ටොමැටෝ, ලෙමන්, ඊට පස්සේ සලාද කොළ තියෙනවා. අන්නාසි තියෙනවා. ඊට පස්සේ කැරට් අපි යොදා ගන්නවා ගෙඩියක්. ඊට පස්සේ මේකේ තියෙනවා ස්පෙෂල් බිරියානි රයිස් එකට දාන රම්පේ, පයිනැපල් ෆ්ලවර්, සාදික්කා, ඊට පස්සේ තියෙන කුරුඳු කොළ, එරසාල්, කරාබ් නැටි ටික මේකේ තියෙනවා. ඊට පස්සේ ග්‍රීන් චිලි තියෙනවා. මේක ස්පෙෂල්. අද මේකට අපි යොදා ගන්නවා පීනට් බටර් එක. ඊට පස්සේ ලොකු ලුණු තියෙනවා. ඊට පස්සේ ඉඟුරු ජින්ජර් තියෙනවා. ඊට පස්සේ ගාලික් තියෙනවා. වෙනම අපි ගන්නවා ගාලික්. ඊට පස්සේ පිපිඤ්ඤා ගන්නවා. ගෝවා තියෙනවා. ඊට පස්සේ බිත්තර ගන්නවා අපි මේකට අද. ඊට පස්සේ චිකන් ලෙග් වෙනම අපි ගන්නවා. සහ චිකන් අපි කුකුලෙක් වෙනම ලොකුවට ගන්නවා. මේක අපි වෙනම ෆ්‍රයි කරනවා. ඊට පස්සේ මේකේ තියෙනවා සෝයා සෝස් එක. මේකේ තක්කාලි ක්‍රීම් එක තියෙනවා මේකේ. ඊට පස්සේ චිලි පවුඩර් තියෙනවා. ස්පෙෂල් කරි පවුඩර් එකක් තියෙනවා මේකට අද අපි. ඒ වගේම අපි ගන්න මේකට ඔලිව් ඔයිල් එක. ඔලිව් ඔයිල් එක ගන්නවා. ඊට පස්සේ ලුණු ගන්නවා. ගම්මිරිස් කුඩු ගන්නවා. ඊට පස්සේ කහ තියෙනවා. ඒ වගේම ස්පෙෂල් බිරියානි පවුඩර් එකක් මේක අපි ගෙදර හදපු එකක් තියෙන්නේ. මේක තියෙනවා. මේකත් ස්පෙෂල් බිරියානි කරි පවුඩර් එකක් ගෙදර හදපු එකක්. මේ ටික තමයි අපි අද දිනේදී මේක යොදාගන්නේ.
ග්‍රෑන්ඩ් බිරියානි එකක් අපි හදනවා මේ ස්වභාවික පරිසරයේ ඉඳලා. පාරිස්කුගේ ෆැමිලි එකේ 40ක් අද ඉන්නවා මේ වැඩේට. එහෙනම් අපි බලමු මේ ස්පෙෂල් බිරියානි එක හදන්නේ කොහොමද කියලා. හරි සූදානම් අපි ඒ අවශ්‍ය කර්මනා ටික ඊට අමතරව අපි මේකට යොදා ගන්නවා බේබි කොකොනට් වෝටර්. එහෙම නැත්නම් කුරුම්බා වතුර යොදා ගන්නවා කොක්ටේල් එක හදන්න. මුලින්ම අපි බාස්මති සහල් ටික හොඳට හොද ගන්නවා. හොදගෙන අපි මේක සැතපෙන්න තියෙනවා. අපි වෙනදා තියනට වඩා වතුර 3න් 1 ප්‍රමාණයක් තමයි මේකට තියන්නේ අපි. ඒ කියන්නේ අපි සහල් එක තම්ම ගන්න අපි 4න් 3ක ප්‍රමාණයක් පමණයි. 4න් 1 ප්‍රමාණයක් අපි සහල් එක තම්ම ගන්නේ නැහැ. මුලින්ම අපි බත් එක රිපේ තියාගෙන පොඩ්ඩක් අහිත පෙන්නරලා අවශ්‍ය කර්මනා ටික මේකට එකතු කරන කුරුඳු කොළ, ඒ වගේම සාදිකා, ඒ වගේම පයිනැපල් ෆ්ලවර්, ඊට පස්සේ අපි මේකට එකතු කරනවා රම්පේ, අවශ්‍ය කර්මනා ටික බත් එකට අවශ්‍ය ටික එකතු කරනවා අපි මේකට. ඒ වගේම කුරුඳු පොතු, ඒ වගේම එනසාර කරමුත් එකතු කරනවා අපි මේකට. ඒක තමයි සැතපෙන්නාර විශේෂයෙන් ස්පෙෂල් අපි එකතු කරනවා මේක පීනට් බටර් එක. ඒ බත් ඇට වෙන වෙනම තියෙන එකතු කරලා අපි පීනට් බටර් එකක් ගන්න මේක විශේෂයෙන්ම මේක තාමත් රසවත් සහ ගුණවත් වෙනවා. ඒ නිසා මුලින්ම අපි සැතපෙන්න තියලා විනාඩි 10කට විතර පස්සේ මේ විදිහට අපි කවලම් කරගන්නවා මේක. හොඳට සැතපෙන්න. ඒ අතරතුර අපි හදා ගන්නවා අදිරේ ස්පෙෂල් කොක්ටේල් එක කුරුම්බා වලින්. කුරුම්බා කපලා අපි වතුර ටික අපි බෝල් එකකට අයින් කර ගන්නවා. අයින් කරගෙන අපි මේ විදිහට කපලා මේව කරගෙන ඊට පස්සේ අපි මේකට එකතු කරනවා කොක්ටේල් එකට එකතු කරනවා අපි විශේෂයෙන්ම දෙහි යුස, ඒ වගේම අන්නාසි කැබලි, ඒ වගේම මේ කුරුම්බා වල තියෙන ලොදේ, එහෙම නැත්නම් පෝල් කෑලි අපි චූටියට ලියලා අපි එකතු කර ගන්නවා මේ කොක්ටේල් එකට. ඊට අමතරව අපි එකතු කර ගන්නවා මේකට සීනි සහ ලුණු එකතු කර ගන්නවා. ඒතකොට තමයි මේක රසය බිරියානි එකත් එක්ක මේ අපූර්ව පානය පාවිච්චි කරපුවාම පානය කරපුවාම අමුතුම ගතියක් එනවා බිරියානි එක. මේක තමයි බිරියානි එකත් එක්ක යන කොක්ටේල් එක ලෝකේ ඉතාම රසවත්, ඒ වගේම ගුණදායකයි. මේ බිරියානි එක හදලා ඉවරනකොට මේකේ තියෙන රසයට එහා ගියපු ඉතාමත් ඉහළ ගුණයක් තියෙනවා මේ බිරියානි එකේ. මේකට එකතු වෙන දේවලුත් එක්ක පාදස්කුගේ ෆැමිලි එකේ දරුවෝ සියලු දෙනා අද දිනේදී මේක අර්ථාවේර සහයෝගය දෙනවා. පිරිසක් ගස්වල උඩ ඉන්නවා, අතුවල ඉන්නවා, විනෝද වෙනවා. මේ තමයි ගමේ පරිසරය. මේ සිංහල අලුත් අවුරුද්දක දරුවෝ නිදහස් ඉන්නවා. අපි අන්නාසි ගෙඩියක් පාවිච්චි කරමින් කිලෝ 1 අන්නාසි ගෙඩියක්. මේ අන්නාසි ගෙඩිය අපි තුන් විදිහකට පාවිච්චි කරන දෙන එකක් කොක්ටේල් එකට කොටසක් යොදා ගන්නවා. අනිත් එක අපි සලාඩ් එකට සලාදෙට යොදා ගන්නවා. අනිත් කොටස අපි බිරියානි රයිස් එකට යොදනවා. තුන් විදිහට අපි මේ පයිනැපල් ගෙඩිය යොදා ගන්නවා කොටස් වලට කපලා. මේ විදිහට පුංචියට පෙති කපා ගන්නවා. පෙති කපාන කොටසක් අපි දානවා කොක්ටේල් එකට කෑලි වශයෙන්. අනිත් කොටස අපි රවුම් පෙති වශයෙන් යොදා ගන්නවා කෙලින්ම බුරියානි සලාඩ් එකට. ඊට පස්සේ අනිත් කොටස අපි යොදා ගන්නවා බුරියානි රයිස් එකට. මේ පොල් ටික අපි මේකේ කුරුම්බා එක ලොද ටික අපි පොඩි කෑල්ලු කපලා අපි මේ කුරුම්බා වතුර දාපු බෝල් එකකට එකතු කර ගන්නවා. ඒකටම අපි එකතු කරනවා මේ විදිහට දෙහි යුස. දෙහි කපලා හොඳට අපි යුස එකතු කරනවා මේ විදිහට පුංචි කෑල්ලු. මේ මෙහෙම කපුවම තමයි දෙහි වල ඇට ඉවත් වෙන්නේ. නැත්තම් මේ ඇට අපිට ආහාරයත් එක්ක නැත්තම් අපේ බීම එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඔය විදිහට අපි මිරික ගන්නවා යුස ටික බෝල් එකට. යුස ටික බෝල් එකට මිරිකගෙන අපි මේකට යොදා ගන්නවා අයිස් දානවා අපි. අයිස් අපි කියනවා තේරෙනවද දිනේදී කැට. අපි මේක අයිස් ටික පොඩි කෑලි වලට කඩලා මේ බෝල් එකට දාලා අපි මේ කූල් කරලා හදා ගන්නවා. මේ අපි අයිස් ටික කරලා බෝල් එකට දා ගන්න විදිය. පාදස්කුගේ ෆැමිලි එකේ පවනි තමයි අද දිනේදී මේ කොක්ටේල් එකේ බාරකරු. එයා තමයි මේ කොක්ටේල් එක හදන්නේ අද. මේක සුපිරි කොක්ටේල් එකක්. තාම සත්‍යජනක පානයක්. කුරුම්බා වතුරට ලෙමන් ජුස්, ඒ වගේම සීනි, ලුණු, ඒතකොට කුරුම්බා කෑලි එකතු කරනවා. ඊළඟට අද දිනේ මේ කුකුලා කිලෝ එකක් ග්‍රෑම් 200ක් බරයි. මේක අපි කෙලින්ම බාබකියු මොඩල් එකේ ෆ්‍රයි කර ගන්නවා. අපි බාබකියු තැටි එක දාලා මේ කේල් කොලේ ඔතලා ඇල්මිනියම් කවර් එකකින් වහලා මේක ෆ්‍රයි කර ගන්නවා. මේක ස්පෙෂලි බිරියානි එකේ උඩ හොඳ රසයක්, හොඳ පෙනුමක්, හොඳ ක්වොලිටියක් කරන බිරියානි එකට මේක ලෝකයේ මේක පාවිච්චි කරන අලුත් ක්‍රමයක්. අපි කුකුලා ෆ්‍රයි කරන්න සීසන් කර ගන්න ඕන කලබනා ටික ඉඟුරු, සුදු ලුණු, ඒ වගේම මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු සියල්ල අපි මේ වංගෙඩියට දාලා අපි මේකේ කොටා ගන්නවා හොඳට අදිරියේදී. කොටාගෙන තමයි අපි කුකුලා සීසන් කරන්නේ. ඊට අමතරව අපි ඔලිව් ඔයිල්
ස්වල්පයක් එකතු කරනවා මේකට. අපිට හොඳට මේ ගා ගන්න පුළුවන්. මේකට දැම්මා සුදු ලුණු, ගාලික්, ඉඟුරු, ඊට පස්සේ ලුණු කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, ඒ වගේම ඔලිව් ඔයිල්. දැම්මා මේක අපි හොඳට තරපේ වගේ කොටාගෙන මේ විදිහට කුකුරා සම්පූර්ණ සීසනින් කරගන්න මේ විදිහට. මේ විදිහට සීසනින් කරලා තව දාන්න මේක අමුතු රසයක් වෙන හොඳ ලෝකයේ අලුත් ප්‍රවණතාවයක් තියෙන ආහාරයක්. මේ විදිහට කුකුල්ලෝ ෆ්‍රයි කරලා ගන්න එක. මේකේදී සෞඛ්‍යාශිත බව ඉහළයි. ඒ වගේම රසයේ ගුණය ඉතාම ඉහළයි. ඒ නිසා අපි ඒ ක්‍රමයට තමයි දෙන්නේ බිරියානි එකේ ස්පෙෂල් චිකන් එක යොදා ගන්න. ඊට පස්සේ බිරියානි අපි චිකන් ලෙග් වෙනම යොදා ගන්නවා දෙන්නේ කිලෝ 2ක්. මේ විදිහට අපි ඔතා ගන්නවා කෙහෙල් කොලේ මේක. ඔතාගෙන අපි ඇලුමිනියම් කවර් එක නැවත අපි ආවරණය කරනවා. බාබකියු පැටි උඩ තියලා දරලිපේ පුච්ච ගන්න මේක. මේ විදිහට අපි ආවරණය කරගන්නවා. තාම ප්‍රියජනක සුන්දර ආහාරයක් මේක රසවත් ආහාරයක්. මේ විදිහට අපි බාබකියු තැටිය දීපේ තියලා මෙහෙම මේක රත් කරගන්නවා. මේක අපි විඩින් විඩ මේ පැත්ත පෙරලනවා. මොකද නැත්තම් මේ චිකන් එකේ එක පැත්තක් විතරක් තැම්බෙන්න පුළුවන්. ඒක වලක්ක ගන්න තමයි අපි එහෙම කරන්නේ. සූදානම් අපි මේක දැන් ෆ්‍රයි වීගෙන ඇවිල්ලා අමාරයි. දැන් අපිට මේ ඇලුමිනියම් කවර් උණු වෙලා කෙහෙල් කොලේ මතුවෙන මට්ටමට ඇවිල්ලා තියෙන. දැන් හොඳට ෆ්‍රයි වෙලා තියෙන මේක දැන් සුවඳ ඒ වගේම පාට රසය තාම ඉහළයි. දැන් නිකන් කන්න පුළුවන් මට්ටමට තාම රසක් තියෙන දැන් සුවඳක් එන්නේ. බැලුවම ඔබට පේනවා හොඳට ෆ්‍රයි වෙලා තියෙන කුකුලා. ඊළඟට අපි මේක අර ස්පෙෂල් බිරියානි එකේ කලර් එක වැඩි කරන්න මේ විදිහට ලොකු ලුණු කපලා අපි මේක ලොකු ලුණු ටික බ්ලැක් කලර් එනකම් බෙද ගන්නවා. ඊට අමතරව අපි මේකේ පීනට් ටිකත් අපි මේ විදිහට බ්ලැක් කලර් එක වැඩි කරන්න යොදා ගන්න. මේ ඉන්නේ පැටව ටික පාරිස් කුකින් ෆැමිලි එකේ නිදහසේ ඉන්නවා අද දිනේදී මෙතනට ඇවිල්ලා. මේ සුන්දර පරිසරය මේ තමයි ගම ඇත්තටම. මේක තමයි ගම. මේ නිදහස දරුවන්ට අඩුයි ලෝකේ. නමුත් අපේ දරුවෝ වාසනාවන්තයි. ගමත් සුන්දරයි. ඒ වගේම ගම ආවට පරිසරයත් මේක සුන්දරයි. අපිට ලොකු ලුණු ටික බැදිලා තියෙන්නේ. දැන් ෆ්‍රයි වෙලා තියෙන හොඳට රවුන්ඩ් පාරන අපි පීනට්ස් ටික මේ රටකජු ටික අපි මේ විදිහට බෙද ගන්නවා. ඒ ටික රවුන්ඩ් පාරන පස්සේ බත හැදපිලා ඉවරයි. බා ගන්නවා අපි තුනෙන් එකක දෙකක ප්‍රමාණයක් තමයි අපි අද බතේ තම්බ ගත්තේ. ඊටු ප්‍රමාණය අපි විශේෂ සීසනින් බුරියානි සීසනින් එකත් එක තමයි තම්බ ගන්නෙ. අපි මේක හොඳට කලවම් කරලා අපි වෙන් කර ගන්නවා මේ සීසනින් එකට. අපි බිරියානි එක හදන්න අවශ්‍ය ඉතුරු කලබල ටික බීරුන් ටික කපා ගන්නවා පොඩියට. ඒ වගේම සුදු ලුණු ටික ඊට පස්සේ ග්‍රීන් චිලි අම්මිරිස් ටික මේ විදිහට කපා ගන්නවා චූටි කෑලි වලට. ඊට පස්සේ තක්කාර ග්‍රෑම් 250ක් විතර අපි යොදා ගන්නවා. බීරුන් ග්‍රෑම් 250ක්. ඒ වගේම අම්මිරිස් ග්‍රෑම් 100ක් විතර යොදා ගන්නවා. හාල් කිලෝ 3ක් නිසා. ඔබට ඒක රස අනුව ඔබ කැමති අනුව ඔබට ඒක යොදා ගන්න පුළුවන්. හදලා බලන්න එකපාරක් හරි. මේක තමයි ලෝකේ 5 ස්ටාර් හොටල් යන සුපිරි බිරියානි එක. ඇත්තම ඔරිජිනල් බිරියානි එක මේක තමයි. මේක එක එක චෙප්ලා එක එක උජ්ජලියෝ වෙනස් විදිහට හදනවා. ඒ තමන්ගේ රුචිකත්වය අනුව බිරියානි කියන එක ඕනම ලෝකයේ කෑමක් තමන්ගේ රුචිකත්වය අනුව වෙනස් කරගන්න පුළුවන්. ආසාව අනුව. හැබැයි අපි මේ විදිහට හදාගන්නවා. අපි දැන් ස්පෙෂල් බිරියානි සීසන් එක මේ හදාගන්නේ ඉඟුරු සුදු ලුණු ගම්මිරිස් ඒ වගේම එන්සාල් කරාමලට සියල්ල අපි මේ විදිහට කොටලා අඹරලා හදා ගන්නවා. මේ තලපේ හදා ගන්නවා. මේ අපි දාන මේ ඔලිව් ඔයිල් මේ සැදි 5ක් විතර දානවා. දාලා අපි මේකට දානවා හදාගත්ත විශේෂ තලපේ ඉඟුරු සුදු ලුණු එන්සාල් කරාමලටි ආදී එකතු කරලා හදාගත්ත එකට දාලා අපි හොඳට මේක දුබුරු පැහැෙන්න දානවා. ඊට පස්සේ අපි එකතු කරනවා මේකට අනිකුත් කාබරක තක්කාලි ඒ වගේම කරපිංච රම්පේ බීරුණු ටික අපි එකතු කරනවා. මේක හොඳට අපි තැම්බීගෙන එනකොට රන්වත් පැහැවිගෙන එනකොට තමයි අපි එකතු කරන්නේ මේකට අනිකුත් කාබර ටික. හොඳට රන්න හොඳ සුවඳක් එනවා. දැන් හොඳ රස පෙරුමක් එනවා. දැන් එකතු කරනවා චිකන් ටික අපි මේ චිකන් ලෙග් අපි යොදා ගන්න. චිකන් ලෙග් කිලෝ 2ක් අපි යොදා ගන්නවා. හාල් කිලෝ 3ක් අද දිනේදී. පිරිස වැඩි අපේ අද. ඒ නිසා මේක හොඳට මේ මික්ස් වෙන්න කවලම් කරන මික්ස් වෙන්න මේක කරන. ඊට පස්සේ අපි මී කිරි ලීටර් භාගයක් එකතු කරනවා. දැන් අපි මේ මොහොතේ මේක හොඳට මික්ස් වුණාට පස්සේ ඊට පස්සේ මී කිරි ටික දිය වෙනවා හොඳට හොද්දේ. ඊට පස්සේ මේක වහලා තියෙනවා ටික වෙලාවක්.
විනාඩි 5ක් විතර වගේ හොඳ ගින්දරේ වහලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ වහලා තිබ්බට පස්සේ දැන් අපි එකතු කරනවා කැෂියු ටික, කජු ටික අපි එකතු කරනවා මේකට. ඊට පස්සේ මුද්ද රස පොලන් ඒ වගේම මිදිරි මිදි ඊට පස්සේ අපි එකතු කරනවා මේකට මිදිරි මිදිත් එක්ක ආමන්ඩ් ටික. ඊට පස්සේ අපි අර තුනෙන් දෙක ප්‍රමාණයට අඹගත් බත් ටික එකතු කරනවා බාස්මති බත් ටික. ඊට අමතරව ඒක උඩින් අපි දානවා ලෙමන් පෙති කපලා දානවා, අන්නාසි පෙති කපලා දානවා. දාලා ඒක උඩින් අපි නැවත හොදි හලනවා අපි අර සීසරින් එකේ හොද්දා අපි හලනවා ඉතුරු ටික. ඊට පස්සේ ඒක උඩින් නැවත අපි බත් දාලා මේ විදිහට වහලා තියෙනවා විනාඩි 10ක් පමණ. දැන් හරි වැඩේ. තාම සෝදා රසයි. දැන් තමයි බිරියානි එක සෙට් වෙලා තියෙන්නේ. මේක තමයි ලෝකේ නම්බර් 1 ඔරිජිනල් බිරියානි එක. මේ ක්‍රමේ තමයි ක්‍රමේ. ගහවුඩින කට්ටිය බහිනවා බිරියානි එක සූදානම්. සුන්දරයි. පරිසරයේ දරුවල හැත්ති. අපි ස්පෙෂල් සලාඩ් එක හරි අද. මේක සලාඩ් එකේ තියෙනවා සලාද කොළ, ගෝවා කොළ, ඒ වගේම අන්නාසි, ලොකු ලුණු පෙති, ඊට පස්සේ ගම්මිරිස් ලුණු ඉහලා එක රසට හදලා තියෙනවාද මේ ස්පෙෂල් බිරියානි එක. ඉවසිල්ලක් නැහැ කට්ටියට මේක භුක්ති විඳිනක අපි ගොඩක් වෙලා ගත්තා මේ වැඩේට. ඊට පස්සේ ඒක බිත්තර අපි පෙති කපලා ඒකට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ඉහලා තමයි මේ විදිහට මේක තැම්පත් කරන්නේ. පෙනුම පේනවනේ ඔබට. තාම සුන්දර ඒ වගේම රස පෙනුම කටර කෙලුණ පෙනුම තියෙන ඉතාම ප්‍රියජනක පෙනුමක් තියෙන බිරියානි එකක්. අපි සලාද දළු කොළ එකතු කරනවා මේකට වටට. ඊට අමතරව අපි සලාද හදලා තියෙන වෙනම මේ තමයි කලර් කරන විදිය මේක බිරියානි එක. අපි රට කජු ඒ වගේම බැදගත් ලොකු ලුණු පෙති අපි එකතු කරා මේකට. දැන් අපි සලාඩ් එක තියලා මේක උඩින් මේකෙන් තමයි කලර්ෆුල් වෙන්නේ බිරියානි එක සහ බිරියානි එකට අමුතු රසයක් කරන මේ තමයි අපි ෆ්‍රයි කරගත්ත චිකන් එක. සූදානම් ෆැමිලි එකේ සෙට් එක මේකට වක් කියන්න. ඒ වගේම මේක අපි බෙදා ගන්න කොටස් දෙක පොඩි සෙට් එකයි ලොකු සෙට් එකයි එකට කෑවොත් මේ බිරියානි එක පොඩි සෙට් එකට සාධාරණයි. පොඩි සෙට් එක අපි වෙනම කොටසක් මේකෙන් දෙනවා. ලොකු සෙට් එක වෙනම කොටසක් ගන්නවා. දැන් බිරියානිට වග කියමින් යන්නේ කට්ටිය. මේ තමයි ලෝකේ නම්බර් 1 ඔරිජිනල් බිරියානි රෙසිපි එක. මේකෙන් තමයි මේ රස විඳින්නේ අපේ දරුවෝ සුන්දර පරිසරයේ ඉඳගෙන ඉතාමත් ප්‍රියජනක පරිසරයක මේ රස විඳිනවා. ඉතාමත් ආදරෙන් ඔබට ආරාධනා කරනවා හැමදාම අපිත් එක්ක රැඳෙන්න ඉන්න පාදස් කුකින් අපිත් එක්ක. මේ රෙසිපි එකේ මොනවා හරි ඔබට ගැටලුවක් තියෙනවා නම් මොනවා හරි ඔබට නොතේරෙන තැනක් තියෙනවා නම් අපිත් කමෙන්ට් කරන්න. අපි සියලුම කමෙන්ට් වලට රිප්ලයි කරනවා. ඉතින් ආදරෙන් මතක් කරන ඔබට අපේ නාලිකාව එක දිගට විකෘති වෙලා එන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අපිව අපේ නාලිකාව නරඹන්න. අපි YouTube සඳහා ආහාර උයන්නේ අපි උයන ආහාර YouTube සඳහා දානවා. එහෙමනම් උදා වුණ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබට සාමය සතුට සෞභාග්‍ය පිරි ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සුන්දර අලුත් අවුරුද්දේ දිගටම අපි හැම සතියකම